සුබ දවසක් ඔයාලට. අද රෑ කෑමට මම හදාගත්ත ඉස්සොඩෙවල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේ ඉස්සොඩෙවල් එක හදාගත්ත විදිය තමයි ඔයාලට මේ කියන්න යන්නේ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙන වීඩියෝ එකට යමු. ඉතින් මම මේ විදියට අරගෙන තියෙනවා හොඳට සුද්ධ කරලා හොදගත්ත ඉස්සෝ ටික, ඒ වගේම තලාගත්ත ඉඟුරු සුදු ලුණු, කරපිංචා, කැරට් ටිකක්, පෙති කපාගත්ත මාළු මිරිස් ටිකක්, ලීක්ස් ටිකක් සහ බීලුණු රවුමට කපාගෙන. දැන් මම මුලින්ම ඉස්සෝ ටික ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ විදිහට පෑන් එකට තෙල් ටිකක් දාලා ඉස්සෝ ටික ෆ්‍රයි කරගන්නවා. ඉතින් මේවා අපි චිකන් බදිනකොට වගේ ගොඩක් ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනේ නෑ. මේ වගේ පෑන් එකට තෙල් පොඩි ප්‍රමාණයක් දාලා ඉස්සෝ ටික වෙලාවක් අපි මුලින්ම බෙදගමු. ඔන්න දැන් මේ විදිහට පෑන් එකේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙනකොට ඔයා ඉස්සෝ ටික මේ වගේ හොඳට පෑන් එක පුරා පැතිරෙන විදිහට දාගන්න. මේ විදිහට පෑන් එකට දාගත්ත ඉස්සෝ ටික දෙපැත්ත මාරු කර කර ෆ්‍රයි කරගන්න. ඉස්සෝ ටික ගානකට ෆ්‍රයි වෙනකොට ලස්සනට තැඹිලි පාටකට එනවා. මේ බලන්නකෝ දැන් ඉස්සෝ ටික ලස්සන තැඹිලි පාටකට හැරිලා තමා තියෙන්නේ. දැන් ඉස්සෝ ටික ගානකට ෆ්‍රයි වෙගෙන තමයි එන්නේ. දැන් ඉස්සෝ ටික ගානකට බැදලා තියෙන නිසා අපි දැන් පෑන් එකෙන් ඉස්සෝ ටික අයින් කරගමු. ඉස්සෝ ටික අයින් කරගෙන මම ආපහු පෑන් එකට තෙල් ටිකක් දාගෙන මුලින්ම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික පෑන් එකට දාගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික බැඳිලා සුවඳක් එනකොට මම ඊළඟට එකතු කරගන්නේ කපාගත්ත බීලුණු ටික. බීලුණු ටික එකතු කරලා ඒ ටිකත් චොට්ටක් බැදුනට පස්සේ මම මේ විදිහට කරපිංචා ටිකත් එකතු කරගන්නවා. ඊළඟට කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටික අමු ගතිය ටිකක් යන්න චොට්ටක් කැරට් වල හයිය ගතිය අඩු වෙන්න කැරට් ටික ටික වෙලාවක් ෆ්‍රයි වෙන්න තියාගන්න. ඊට පස්සේ මාළු මිරිස් ටිකයි ලීක්ස් ටිකයි එකතු කරගන්නවා. ඒ විදිහට ඉස්සෝ ඩෙවල් එකට අවශ්‍ය දේවල් ටික ඔක්කොම එකතු කරලා ඔය අය ටික හොඳට මික්ස් කරලා විනාඩියක් විතර පියනකින් වහලා තියාගන්න මේක. විනාඩියක් විතර ඒ වගේ පියනෙන් වහලා තියලා මම ආපහු මේක ඇරලා මේ ටික ඔක්කොම ආපහු හොඳට කලවම් කරලා දැන් ඉස්සෝ ටිකත් එකතු කරගන්නවා. දැන් ඔයා අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ කෑලි මිරිස් එකතු කරගන්න. ඔයා ගම් මිරිස් කුඩුවක් එකතු කරගන්නවා නම් එහෙම එකතු කරගන්නත් පුළුවන්. මම මාළු මිරිස් වල සරගතිය තියෙන නිසා කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ලුණු කෑලි මිරිස් දැම්මට පස්සෙත් ඔක්කොම ටික ආපහු මික්ස් කරලා දැන් මම ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගෙන මම මේකට අවශ්‍ය ප්‍රමාණයට සෝස් ටිකක් එකතු කරගන්නවා. සෝස් ටිකත් එකතු කරගත්තට පස්සේ ආපහු හොඳට ඒ ටික ඔක්කොම එකට මික්ස් කරගන්න. ඔන්න ඉතින් අපේ රසමලසි ඉස්සොඩෙවල් එක දැන් හදලා ඉවරයි. මේ තියෙන්නේ මම මේ විදිහට රස ඉස්සොඩෙවල් එකත් එක්ක හදාගත්ත රෑ කෑම එක. ඉතින් ඔයාලත් මේ වගේ ඉස්සොඩෙවල් එකක් හදලා රස බලන්නකෝ. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ එකක් ආපහු බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. සුබ දවසක් ඔයාලට.